අම්මලා තාත්තලා දන්නේ නැතුව තමන් ආදරෙන් හදපු දුවගේ ඇඟ මේ වෙනකොට තව ගොඩාක් අය ෆෝන් එකෙන් බලලා අම්මලාත් දන්නේ නැහැ. තමන්ගේ පුතාගේ ඇඟ ලෝකේ කවුරු හරි බලලා ඔයාලවත් දන්නේ නැහැ. ළඟදී එක දුවෙක් පරිගණක අපරාධයකට පැමිණිලි කළා. එයාගේ නිර්වත් වීඩියෝ එකක් ඇඳුම් නැතුව නාන වීඩියෝ එකක් යනවා කියලා. එයාලා මෙයාගෙන් ගොඩක් කට උත්තර ගත්තා. මෙයා කියනවා මම එහෙම කළේ නෑමයි කියලා. පස්සේ හොයාගෙන යනකොට මොකක්ද දන්නවද වෙලා තියෙන්නේ? කරන්ට් නැති දවසක මෙයා ෆෝන් එකේ ලයිට් එක දාලා බාත් รู ම් එකේ තියාගෙන තමයි නාලා තියෙන්නේ. එතකොට ඒක වීඩියෝ වෙලා සමාජයේ කතාවක් තියෙනවා. ඔකට කියනවා අපේ ෆෝන් එකේ තියෙන තොරතුරු අනිත් අය ගන්නවා. ඒකට කියනවා හැක් කරනවා. ඔයාගේ ෆෝන් එකේ සියලු තොරතුරු ඔයා යන්නේ ඒවා ඔක්කොම ටික හැක් නොවෙන්න, ඒ තොරතුරු ප්‍රචාරය නොවෙන්න තියෙන නොවෙන්නේ ඔයාව හැක් කරන්න තව කෙනෙකුට උවමනා නැති නිසා විතරයි. මේ ෆෝන් එකෙන් අපි කතා කරන අපි එන දේවල් හැම දෙයක්ම ඒකේ පටගත වෙනවා. තව කවුරු හරි බලනවා අහනවා. මම අම්මලා හිටපු නිසා ටිකක් වෙන විදියකට ඒ වචන ටික පාවිච්චි කළේ. තරුණ ළමයිට වෙන විදිහට ඒකට වචන වලින් කියන්න ඕන. ඉදිරියට කොල්ලු කෙල්ලන්ගේ ලෝකෙ අමුතු වෙනවා. ඔය කුණු ගොඩාස් ඔය ෆෝන් එකෙන් මහන බන වලින් නිවන් යයි. ලීසි නෑ අම්මේ තාත්තේ. මේ අවසාන යුගයයි. මේ අවසාන යුගයයි. ඔබට තේරෙනවා නම් ඔබ මේ පිරිසක් මැදට ඇවිල්ලා බනහන එක නැති කරගන්න එපා.